මෙන්න මේ වාගේ එන්න තේක හදපන්. එකට කියවන්න දෝ මාත් එක්ක. එනවා මෙතන එකට එක කියන්න. අග්ගු පිළිවෙල ලගපුණු. තව කී දවසක් නම් මෙහෙම බැලුම් අහන්නද? ආයිෂා උඹට මං කී දවසක් කිව්වද කියපන් ලොකු බේබිට වෙලාවට කිරියක දෙන්නයි කියලා. මම නම් කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. හොඳේ? සමාවෙන්න ලොකු නෝනා. අම්මා ඒක මොකද? ඇයි ආයෂනන්දට හැම වෙලේම බයිනේ හැමකට අප කරනවනේ. දෝනි ඔයාට ඒක හිච් කරගන්න වැඩක් නැහැ. කරුණා කරලා ගිනා වොෂ් එකක් දාගන්න. මම වොෂ් දැම්මා උදේ. මම යනවා සෙල්ලම් කරන්න. මෙහෙ ඔහොම ඉන්න. හදි ඔහොම ඉන්න. ඇයි අප්පා කෑගහන්නේ? කැහගනව නෙවෙයි. මං තමුණු කී දවසක් කියලා තියනවද? අර ගොඩේ කෙලතක සෙල්ලමට යන්න එපයි කියලා. හවුනේ අම්මේ එයාගේ ආරවනේ. ඒ පව් පින්මනි වැඩක් නෑ සදී. ඔයා කරුණා කරලා ගිහිල්ලා වොෂ් එකක් දාගන්න. බේබි ලොකු බේබි ලොකු බේබි මොකද ඔයි මේ කිරිගෙන ආවා. මට ඕන කිරිය ගන්නව කරගෙන යනවා මගේ දවසක් මෝසල කරන්නේ නැතුව. අනේ හැදුවනේ ලොකු බේබි. මං තම්සර දැන් එකපාරක් කිව්වනේ මට ඕනේ නැහැ කියලා අරගෙන යනවා ඔක. අනේ මන්දා වැරද්දක් නොකර හැමදාම දැනුම් අහනවා. ලොකු මහත්තයා අපේ අම්මට වෙහෙත් ටික අරන් දුන්නා නම් මම මෙහෙම දැනුම් අහා වැඩ කරන්නේ නැහැ. ආයිෂා ආයිෂා එනවා ලොකු නෝනා. ලොකු බේබි නැගිටද? කම නෑ ලොකු නෝනා. ළමයි දෙන්නට කන්න කැමරේට මොනවද කරන්නේ මෙච්චර වෙලා? යන්න ඉක්මනට ගිහලා කැමරේ රෙඩි කරන්න. හැබැයි අවශ්‍ය ප්‍රමාණයට උයන්න. හොඳේ? මොකද මේ බල්ලෝ බලල්ලු නැහැ කැම විසික් කරන්න. මොකද මම ඒක නිතරම දකින දෙයක්. දැන් යන්න. අම්මා එමුතේ. කොහමගේ කිරිය කන්නේ වෙලාවට ගෙනල්ලා දෙන්න බැරිද? ඒ ආයිෂා ගෙන දුන්නේ නැද්ද කාමරේට? ආයිෂා ලොකු නෝනා ලොකු බේබි කිරිය ගිහලා දුන්නේ නැද්ද කාමරේට? මම ගිහින් ඕනේ ලොකු නෝනා. දුන්නේ නැහැ කියලා කියන්නේ? අනේ පොඩි බේබි මමවට ගෙනත් දුන්නේ. බොරු කියන්න එපා. බොරු කියන්න එපා. එක ටික කියවන්න එපා ආයිෂා. හරි? උඹගේ ටිකර පැටියට ගිහිල්ලා පෙවුවද කියපන්කෝ ඒක? නෑ ලොකු නෝනා. මයි පෙරලට ගිහිල්ලා දීලා නැහැ. දුන්නද පුතේ? ඇයි මේ වගේම තියාගන්න නේද? මම නෙවෙයි පුතේ. ඔයාගේ තාත්තගේ වැඩ තමයි මේවා. දැන් තාත්තා නෑනේ අම්මා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. හරිද? ඔබ දැන් මම බහපන් මේ ගෙදරින් එළියට. කලෙන් ආයිෂා. අනේ මේ මට උඹලගේ සමාව ඕනෙත් නැහැ. ආයේ මේක ඉන්න ඕනෙත් නැහැ. දැන් ඔය ආපු එකේ දෙන්නත් එක ආයේෂා ඔමිදපා ද මේක තරම් ඵලයක් දැන් අපිට කන්න තරම් නෑනේ පුතා.
පුතේ අපි අත්තා අම්මගේ ගෙදර ගිහින් කමු. හොඳද? අම්මේ අන්න ලොකු බේබි. හා ටවුමට යනවා වෙන්නේ නේද? හෙලෝ හෙලෝ ලොකු නෝනා මම ආයේෂ කතා කරන්නේ. ලොකු නෝනා මේ අනේ ලොකු බේබි ඇක්සිඩන්ට් වුණා ලොකු නෝනා. අපි දැන් හොස්පිටල් එකේ ඉන්නේ. ලොකු නෝනා අපි යන්න කියලා හැදුවේ. අපි ගිහින් එනවා පොඩි බේබි හොඳට බලා ගන්න. මම සමාව වෙන්න ආයේෂ. මම වෙනස් කරලා තමයි. හිතන හැබැයි කරි. මගේ දරුවෝ බේරලා දීලා එයාට ලේ දීලා ඔයා කරන පුතේ. ඉතින් ඔයයි දුපැටියයි හැමදාම මෙහි අම්මේ අපි හැමදාම ආයිෂා කවුරු හිටියා කමස. ආයිෂාගේ පරිස සමාවෙන්න කරම නෑ පුතේ ප්ලීස් මම ඔයාලට එක හැමදාම ඉන්නවා. අනිවාර්යයෙන්ම මම දුර හතර දිනක් ඉන්නවා. ඉතින් ඔයාලා කොහෙවත් යන්නේ නැහැ. ඔය දෙන්නත් එක්ක මේ ජීවිතේ මාත් එක්ක ඇටි කරන්නේ.